හයි ගයිස්, ඉතින් අද බලමු ඉතින් අපිට ඊළඟට එන්න තියෙන අලුත්ම ෂොට්ගන් රින් ඉවෙන්ට් එකයි. තව ඉතින් අපිට ඉස්සරහට එන්න තියෙන ඉතින් අලුත් තව රින් ඉවෙන්ට් එකක් කිට් ටිකක් එහෙම ඩිසයින් කරලා දාපු අලුත් රින් ඉවෙන්ට් එකයි. තව ඉතින් අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි එමු අදගෙන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක ගන්නත් all කරලාම තියාගන්න. ඉතින් තව දෙයක් තියෙනවා ඉතින් මතක් කරන්න. ඉතින් මගේ TikTok channel එක තියෙනවා. ඉතින් ඔයගලන්ට ඉතින් මම පළවෙනි pin comment එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකත් ගිහලා ඉතින් follow පාරක් දාගෙන තියාගන්න. ඉතින් ඒකෙත් 1k යන තව subscribe මේ followers 300 ගානේ මදි. එහෙනම් ඉතින් කට්ටිය මේකත් ඉතින් follow පාරක් දාගෙන යන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අදගෙන වීඩියෝ එකට. ඉතින් අපි බලමු ඉතින් අපිට අලුතෙන් ඉතින් එන්න තියෙන රින් ඉවෙන්ට් එක කොහොමද ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් අපිට අලුතෙන් ඒ කියන්නේ මේක නම් ඉතින් ලබන මාසේ එන්න තියෙන ඉතින් රාමසාන් ඉවෙන්ට් එක ඉවර වෙලා. ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් එන්නේ අලුත් රින් ඉවෙන්ට් එක. ඉතින් ඒක මෙන්න මේ විදිහේ ස්කිට් එකක් තමයි ඉතින් ඩිසයින් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේක නම් ඉතින් සුපිරිම මේල් බණ්ඩල් එකක් ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සුපිරිම ලෙජෙන්ඩරි මේල් බණ්ඩල් එකක්. ඉතින් මේක ඇනිමේෂන් එක තමයි ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ගන්න එකේම අතර අරන් ඉතින් කිල් එකක් දැම්මම මෙන්න මේ විදිහ ඇනිමේෂන් එකක් කරනවා. ඉතින් සුපිරිම ඇනිමේෂන් එකක්. ඉතින් ඒකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් තව බලා ගන්න පුළුවන් ඉතින් ඔයගලන්ට ඒකේ මේල් බණ්ඩල් එක. ඉතින් මේල් බණ්ඩල් එකෙත් ඉතින් ඒ වගේ නිකන් අර අතිරෝධයක් වගේ යන ලයින් එකක් තියෙනවා. ඉතින් ඒකත් ඉතින් සුපිරි මේල් බණ්ඩල් එකක්. ඉතින් ඒ විදිහට තමයි අපිට අලුතෙන් මෙන්න තියෙන බණ්ඩල් දෙක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ බණ්ඩල් දෙකත් ඉතින් මේ වගේ යුනිවර්සල් ටෝකන් රින්වෙන්ට් එකකට තමයි ඩිසයින් ගමන් තියෙන්නේ. ඉතින් ඒ ඉවෙන්ට් එක. ඉතින් තව මේ වගේ අර කොට ෂොටියට ඉතින් ගන්න ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් සුපිරිම ගතියක් තියෙනවා. ඉතින් මේ කොට ෂොටියට තියෙන ගන්න ස්කින් එකත් තව ඉතින් මේ වගේ සුපිරිම වෝල් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වෝල් ස්කින් එක නම් ඉතින් සුපිරිම ගතියක් තියෙනවා. ඉතින් ඒකේ නිකන් අර දැතිරෝධයක් අරගෙන වගේ ඉතින් ඒකත් තියෙන. ඉතින් ඒ විදිහට තමයි ඔන්න ඒ සෙට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් අපිට අලුතෙන් එන්න තියෙන බණ්ඩල් දෙකයි ෂොට් ගන් එකයි තව ඉතින් වෝල් ස්කින් එකයි ඒ හතර ඉතින් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හතර ඒ විදිහට තමයි ඉතින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හතර ඉතින් ඒ වගේ රින් ඉවෙන්ට් එක ඉතින් අපිට ලබන මාසේ වගේ බලා ගන්න පුළුවන් මේ. ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට හෙට එන්න තියෙන ඉවෙන්ට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් අපිට හෙට අලුතෙන් ඉතින් අලුත්ම මේ ඉන්න තියෙන ඉතින් අලුත්ම ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකක්. ඉතින් ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකක් අපිට අලුතෙන් එන්න තියෙන. ඉතින් ඔයගලන්ට ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන ඉතින් එන්න තියෙන ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එක. ඉතින් මේ විදිහට ඉතින් අපිට අලුත්ම ඩුවෝ ඉමෝට් එකක් තමයි ඉතින් ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකට එන්න තියෙන. ඉතින් සුපිරිම ඩුවෝ ඉමෝට් එකක්. ඉතින් ඒ ඩුවෝ ඉමෝට් එකත් ඉතින් නිකන් අර ඔටුවෙක් බොරු ඔටුවෙක්ගේ පිටේ මේ කියන්නේ බොරු ඔටුවෙක් හැදෙනවා කියලා ලයින් එකක් තියෙන. ඉතින් අමුතුම විදිහට තමයි ඉමෝට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් හිතා ගන්න බෑ ඉතින් මොන වගේ තියේද කියලා. ඉතින් ඒක ලොබ්බියේදී එහෙම දාද්දි නිකන් අර නිකන් ඒක අමුතු ඉතින් පසුබිමක් වගේ හැදෙනවා. ඉතින් පිටිපස්සෙන් ඒකත් එක්ක ඉතින් අමුතුම ක්වොලිටියක් තියෙයි. ඉතින් ඒ ඉමෝට් එක ඉතින් ඒ ඉමෝට් එක ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉමෝට් එක ඉතින් ඔයගලන්ට ගන්න අනිවාර්යෙන් ඩයමන්ඩ් 1500ක් යනවා. ඉතින් අනිවාර්යෙන් ගන්නවා. ඉතින් ලක්ෂයකට ඉතින් අඩු ස්පින් වලින් වදින්නත් පුළුවන්. ඉතින් ඒකත් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් අපිට හෙට එන්න තියෙන ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එක. ඉතින් ඒ ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකත් ඉතින් ඔයගලන්ට ඒ විදිහට බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකත් සුදුසුම ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකක්. ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් කාලා තිබ්බ ඉතින් කලින් වීඩියෝ එකකින් තියෙන ෂොට්ගන් සෙට් එක කොහොමද එන්නේ කියන්නේ කවද්ද හරියට වෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකකින් ඉතින් බලමු අපි මේ ෂොට්ගන් සෙට් එක කොහොමද එන්නේ කියලා. ඉතින් කොහොමද එන්නේ මේ කවද්ද හරියට වෙන්නේ කියලා. ඉතින් මම කොහොමද එන්නේ කියලා ඉතින් කලින් වීඩියෝ එකෙත් දැම්මා. ඉතින් ඔයගලන්ට මේකිනුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෂොට්ගන් රින් ඉවෙන්ට් එක. ඉතින් මෙන්න මේ ෂොට්ගන් එක තමයි අපිට එන්න තියෙන ඉතින් අලුත්ම ෂොට්ගන් එක. මේක ඉතින් අපිට රාමසාන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන ෂොට්ගන් එකයි. ඉතින් මේක අපිට එන්න තියෙන්නේ මේ මාසේ 27 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා කියන්නේ තව දවස් 5-6ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ආ නෑ තව දවස් 10ක් තියෙනවා හරියටම ඉතින් මේ ඉවෙන්ට් එක එන්න. ඉතින් ඔයගලන්ට දැම්ම ඉතින් ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඩයමන්ඩ් 3000ක්වත් සෙට් කරලා රෙඩි කරලා තියාගන්න. ඉතින් සුපිරිම ඉවෙන්ට් එකක් වෙයි. ඉතින් මේක ඉස්සරහට ඉතින් ඒ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ෂොට්ගන් රින් ඉවෙන්ට් එක. ඉතින් මේකේ මෙතන පෙන්නලා තියෙන ෂොට්ගන් ටික වෙනස් වෙන්න ඉඩ දිනවා. ඉතින් අපේ සර්වර් එකේ ඉතින් මේක ඉන්දියන් සර්වර් එකට ආපු ෂොට්ගන් රින් ඉවෙන්ට් එකක්. ඉතින් අපේ සර්වර් එකේ සමහර ඉතින් මෙතන තියෙන ෂොට්ගන් කිහිපයක් වෙනස් වෙන්න ඉඩ දිනවා. ඉතින් අනිවාර්යෙන් ඉතින් මේ අලුත් ෂොට්ගන් එක රංගනවා. ඉතින් ඒක අනිවාර්යෙන් දෙන්න ඕන එකක්. ඉතින් ඒක එනවා. ඉතින් ඒකත් එක්ක අපිට සමහර විට ඉතින් මේ ෂොට්ගන් සෙට් එක රිටර්න් කරලා නැත්නම් ඉතින් අපිට අලුත් ෂොට්ගන් එක හරි ගන්න පුළුවන්. ඉතින් අලුත් ෂොට්ගන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඩැමේජ් ඩබල් තියෙනවා. ඉතින් ඩැමේජ් ඩබල් තියෙන සුපිරිම ෂොට්ගන් එකක්. ඉතින් ඒක ඉතින් මේ වගේ රින් ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒ ෂොට්ගන් එකත් ඉතින් ඉස්සරහට ආවම ඉතින් සුපිරියක්. ඉතින් රේට් ඔෆ් ෆයර් එකයි ඩැමේජ් ඩබල් තමයි තියෙන්නේ. ඉතින් ඒ ෂොට්ගන් එකේ ඒ විදිහට තමයි ඉතින් අපිට අලුතෙන් මෙන්න තියෙන ෂොට්ගන් එක බලා ගන්න තියෙන. ඉතින් මේ වගේ රින් ඉවෙන්ට් එකකට ආවොත් නම් ඉතින් සුපිරියක් වෙයි. ඉතින් ඉස්සරහට ඉතින් ඒක 27 වෙනිදා ඉතින් ගන්න කැමති කට්ටිය ඉතින් දැම්ම ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න. ඉතින් මම අනිවාර්යෙන් ඉස්සරහට ඒකෙත්
ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එනවා. 20 එකේ ගියාම ඉතින් ඉස්සරහට giveaway එහෙම දෙනවා. ඉතින් මම කලින් වීඩියෝ වලටත් giveaway දුන්නා. ඉතින් මම ඉස්සරහට කියන තවත් වීඩියෝ වලින් අනිවාර්යෙන් giveaway දෙනවා. එහෙනම් ඉතින් කට්ටියම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න බෑ. ඉතින් වීඩියෝ එක like එකක් තාම දැම්මේ නැත්නම් වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගිහින් එන්න. හැමෝටම goodbye.